අයිබෝන් සුබ දවසක් වේවා. මුලින්ම මතක් කරනවා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. අදත් කතා කරන්න යන්නේ ක්‍රීඩකයන්ගේ අලුත්ම ICC ශ්‍රේණිගත කිරීම වල වෙලා තියෙන වෙනස්කම් ගැන. ඇත්තටම මේක අපිරිකා වැදගත්. අපි සෙල්ලම් කළේ එක තරමක් විතරයි. ඒත් අපේ ශ්‍රේණිගත කිරීම වල ලොකු වෙනසක් වෙලා තියෙනවා. ප්‍රතිකරුවන් පැත්තෙන් ගත්තාම විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් හා පතුම් නිස්සංක ඉදිරියට ඇවිත් තියෙනවා. ලෝකේ හොඳම 15 දෙනා ඇතුලේ අපේ දෙන්නෙක් ඇවිත් තියෙනවා කියන්නේ ඒක තමයි මේකේ විශේෂත්වය. ඉක්තින කණ්ඩායමේ ලෝක කුසලානය දක්වා යන්නේ ස්ථාවර ප්‍රතිකරුවන් 6 දෙනෙක් හදාගන්න ඕන කියලා අපි නිතරම කතා කරනවා. ඒක 3 දෙනෙක් ලෝකේ හොඳම 15 දෙනා අතර ඉන්නවා. චරිත් අසලංකත් තවමත් 10 දෙනා ඇතුලේ ඉන්නවා. අපි කියන ශ්‍රේණිගත කිරීම දෙස බලුවාම කුසල් මෙන්ඩිස් ස්ථාන 4ක් ඉදිරියට ඇවිත් 16 සිට 12 දක්වා පන්විලා තියෙනවා. පතුම් නිස්සංක ස්ථාන 3ක් ඉදිරියට ඇවිත් 18 වෙනි ස්ථානයට පන්විලා තියෙනවා. ජනිත් ලියනගේ ස්ථාන 4ක් ඉදිරියට ඇවිල්ලා 22 වෙනි ස්ථානයේ පන්වී තිබෙනවා. පන්දු යවන්නන් සහ තුන්විරිය ක්‍රීඩකයන් ගත්තාම මහේෂ් තීක්ෂණ එක්දින පන්දු යැවීමේ 5 වෙනි ස්ථානය දක්වා පන්වී තිබෙනවා. වනිද හසරංග එක්දින පන්දු යැවීමේ 13 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් තුන්විරිය ක්‍රීඩකයන් අතර 9 වෙනි ස්ථානය දක්වා පැමිණ තියෙනවා. දුෂ්මන්ත චමීරත් 8 වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා.